අවුරුදු 12ක් ඉෂ්ට වෙන්නේ නැති අරමුණක් තිබ්බා. මේ සමාජයෙන් පෙන්වන හැම විදිහම කරලා ඉවරලා ලොකු එෆර්ට් එකක් දාලා ඒක ඉෂ්ට කරගන්න උත්සාහ කරා. ඊට පස්සේ ඒක ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට ඒක මතක් වෙනකොටත් ලොකු ඇන්සයිටි එකක් එන්න ගත්තා. ඒ ඇන්සයිටි එක නිසාම ඉෂ්ට කරගන්න උත්සාහ කරන ගේ අනික් පැත්ත වන අවොයිඩන්ස් එක නැත්තම් ඒක ප්‍රතික්ෂේප කරලා මගහැරලා දුවන එක ගන්න පටන් ගත්තා. ඔහොම ගිහිල්ලා අවුරුදු 12ම ගියාට පස්සේ මම පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගත්තා ඇත්තට මගේ ඇතුලේ. ඒ ඇඩ්ජස්ට්මන්ට් එක කරගත්තට පස්සේ ඒ අරමුණ ඇත්තට මල් ළඟට ඇවිල්ලා ඒ අරමුණ ඉෂ්ට වෙන්න පටන් ගත්තා. මුලින්ම දැක්කේ ඇත්තට මහා පර්වතයක් වගේ ඒක. ඒ කියන්නේ ලොකු පර්වත ගොඩාක් පහු කරගෙන මට යන්න වල ඒක ඉෂ්ට කරගලිය උදෙසා නම් ඒ නිසා තමයි ඒක බැරි වෙලා තියෙන්නේ කියලා මම ඒක සාමාන්‍යකරණය කරගෙන ඒ වගේ තත්ත්වයකට ආවා. ඊට පස්සේ ඒක ඇත්තටම ඉෂ්ට වෙනකොට ඒක සිද්ධ වෙනකොට බොහොම පොඩි ප්‍රොසෙස් එකක් තියෙන්නේ නිකන් ලොකු කතන්දර පර්වත නෙවෙයි තියෙන්නේ. බොහොම පොඩි කතන්දර ටිකක් තමයි තියෙන්නේ. එතකොට තමයි ඇත්තටම ප්‍රායෝගිකව මම තෝරා බේරාගත්තේ මේ ලෝකේ අපිට පෙන්ලා දෙන එක පාරට වැඩිය තව පාරක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි පොසිටිව් වෙලා මොටිවේට් වෙලා පස්සෙන් ගිහිල්ලා ලොකු ශක්තියක් වැය කරලා අපි දේවල් ඉෂ්ට කරගන්නත් පුළුවන්. ඒ වගේම ඒකම අනික් පැත්ත පාවිච්චි කරලත් අපිට අපේ ගෝල්ස් අරමුණු ඉෂ්ට කරගන්න අවස්ථාවක් තියෙනවා කියන එක. හොඳයි එතකොට මොකද්ද මේ ඇඩ්ජස්ට්මන්ට් එක කියන එක ගැන තමයි මේ වීඩියෝ එකේ ඔයගලන්ට ස්ටෙප් බයි ස්ටෙප් මම පැහැදිලි කරලා දෙන්න යන්නේ. හොඳයි එතකොට මූලිකම කාරණයක් තමයි මේ කතාව පටන් ගන්නකොට අපි කලින් කතා කරලා තියෙනවා ආකි ඊගෝ එක හැමතිස්සෙම අරමුණක් දීලා ඒක පස්සෙන් චේස් කරන්න. එහෙම නැත්නම් ඒක පස්සෙන් දුවගෙන ගිහලා ගන්න ලොකු එෆෙක්ට් එකක් දාලා ගන්න තමයි එයා ඔයාව යොදවන්නේ කියලා. ඒ වගේම අපි කතා කරා ඔයාගේ higher self එක එහෙම නැත්නම් ඔයාගේ ඊගෝ එකෙන් පිටත ඉඳන් ඔයාගේ ජීවිතේ දකින්න පුළුවන් ඒ ඉහළ දැක්ම විසින් එහෙම නෙමෙයි එයා වැඩ කරන්නේ. එයා උත්සාහ කරන්නේ ඊට වැඩිය වෙනත් ආකාරයක ක්‍රමයකට කියලා. එතකොට ඔය දෙන්නවන ඊගෝ එකයි higher self එකයි අපි සම්බන්ධ කරොත් එහෙම අපේ left brain එක right brain එක එහෙම නැත්නම් වම් මොලේ දකුණු මොලේට. වම් මොලේ කියන ලොජික් එක එහෙම නැත්නම් අපි එයාට නම් කරනවා ඊගෝ එක කියලා. එයා කියනවා මෙන්න මෙහෙම කතන්දර ටිකක්. එයා හැමතිස්සම සර්වයිව් වෙන්න තමයි උත්සාහ කරන්නේ. එයා ගොඩනගනවා ආගේ ජීවිතේම සර්වයිවල් මැෂින් එකක් බවට එයාපත් කරනවා. ඒක තුල ඉඳගෙන එයා ප්ලෑන් කරනවා, කම්පෙයාර් කරනවා, කැල්කියුලේට් කරනවා. ඔයා පාලනය කරන්න උත්සාහ කරන හැම දෙයක්ම ඔයාව යොදවලා ගොඩක් වැඩ කරොත්, තව වැඩක් කරොත්, ඒ වගේම මේක තල්ලු කරලා ගැම්මක් අරගෙන එමෙත ආත්මික අභිබවා ගිහිල්ලා එමෙත ඔයා ඇක්ටිව් එක්කෙනෙක් බවට පත් වෙලා ඔන්න ඔය වගේ කතන්දර ටිකක් එයා හැමතිස්සෙම කියනවා. ඊට පස්සේ බලමු අනික් පැත්ත වන ඔය රයිට් බ්‍රේන් එක මොන වගේද වැඩ කරන්නේ කියලා. එතකොට රයිට් බ්‍රේන් එකට ඇත්තටම බෑ කන්ට්‍රෝල් කරන්න. එයා පැසිව් එක්කෙනෙක් කියලා අපි කියනවා, ඇක්ටිව් එක්කෙනෙක් නෙවෙයි. එයා තමයි ඇත්තටම නියම මැග්නට් එක. එයා ළඟට ගෙන්න ගන්නවා මිසක් එයා යමක් පසුපස චේස් කරන්නේ නැති කෙනෙක්. ඒ වගේම ඉමැජිනේෂන් ෆැකල්ටි එක නැත්නම් පරිකල්පන හැකියාව එයා සතුයි. ඒ වගේම එයා නිර්මාණකරුවෙක්, ක්‍රියේටර් කෙනෙක් මිසක් එයා යමක් පසුපස ගිහිල්ලා ගන්න කෙනෙක් නෙමෙයි. ඔයගොල්ලෝ ඒතර දැන්ටපත් දන්නවා එයා දැනීමක් එක්ක වැඩ කරන්නේ මිසක් එයා ඉන්ෆෝමේෂන් එහෙම නැත්නම් ලොජිකල් තර්කානුකූල තොරතුරු එක්ක නෙමෙයි එයා වැඩ කරන්නේ කියලා. එතකොට අපේ ලෝකය එහෙනම් ඔයාගේ ලෝකේ ඔයාගේ රියැලිටි එකේ මොකක් වුණත් ඒ රයිට් බ්‍රේන් එක සහ එහෙම නැත්නම් මම නම් කරනවා එයාට higher self එක කියලා. එයා මුකුත් ඒ පිළිවෙතව කියන්නේ නැහැ ඇත්තටම. අනික් පැත්තෙන් අපේ ඊගෝ එක තමයි ඇත්තටම අනික් කතන්දර ඔක්කොම ඔයාට අරගෙන එන්නේ. හොඳයි ඊළඟ කොටසට යන්න ගාලේ මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මාත් එක්ක මේ අවුරුදු 7 පුරාවටම රැඳී සිටින සියලුම දෙනාට මේ වීඩියෝ මාධ්‍යයෙන් හා ඒ වගේම මගේ වැඩසටහන් වල සම්බන්ධ වෙලා ඒ වගේ ප්‍රයෝජන ගත්ත අයට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔයගොල්ලෝ සියලුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි ඊළඟ කොටසට යමු. හොඳයි එතකොට දැනටමත් දන්න ඔයාගේ අරමුණ හබාගෙන ගිහිල්ලා ගන්න මොටිවේට් වෙලා පොසිටිව් වෙලා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරලා ඔය වගේ ඔයා දන්න ඔක්කොම දේවල් එක්ක කරලා ඉවරලා ඔයා ඒක ගන්න දැනටමත් දන්නවා. නමුත් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඒක නෙමෙයි. ඒක අනික් පැත්ත ගැන නේද? ඒකට මේ අනික් පැත්ත පාර යන්න නම් එහෙම. ඒතකොට මේ පාරවල් දෙකක්. හරි එක්කෙනෙක් මේ පැත්තට යනවා අනික් කෙනා අනික් පැත්තට යනවා. හරි. ඒතකොට මේ අනික් පැත්තට යන පාරේදී ඔයාලා සිද්ධ වෙනවා හිතන්නකෝ දැන් අපේ ජීවිතවලට අදාළව අපේ පැවැත්මට අවශ්‍ය අරමුණු ටිකනේ මූලික වෙන්නේ එතකොට නේද? ඒවා ඉෂ්ට කරගන්න බෑ.
එතකොට ඒවට අපි නම් කරනවා 3D අරමුණු කියලා. හරි. එතකොට මේ 3D අරමුණු ටික ඉෂ්ට වෙන්න නම් එහෙම මේ පාරට අනුව ඔයාලා සම්පූර්ණයෙන් මේ 3D අරමුණු ටිකෙන් ඉවත් වෙන්න සිදුනවා. ඒ කියන්නේ 3D අරමුණු ටික අත්හැරලා දාන්න සිදුනවා සම්පූර්ණයෙන්. ඒකට උදාහරණයක් දුන්නොත් එහෙම හිතන්න ඔයා මොනවා හරි ඉන්ඩස්ට්‍රි එකකට හිතන IT කියලා. හරි. IT ඉන්ඩස්ට්‍රි එකේ තමයි ඔයාගේ ජොබ් එක. හරි. එතකොට ඔයාගේ ක්වොලිෆිකේෂන් තියෙන ඒ පැත්තට නිසා ඔයා ඒ පැත්ත ජොබ් එකක් හොයන එක සාමාන්‍ය දෙයක් නෙත කොන්නේ දෙක ස්වභාවික දෙයක්. නමුත් ඔයාගේ හිතේ ඔන්න ඔය කතාව තියෙන තාක් කල්ම ඔයාට එෆෙක්ට් එකක් දාලා අපි කතා කරේ පළවෙනි විදිහට විතරයි ඔයාට ඒ රැකියාව ඒ ඉන්ඩස්ට්‍රි එකේ හොයාගන්න සිද්ධ වෙන්නේ. හරි. නමුත් මේ මම පෙන්නුම් කළ දෙන අනිත් පැත්තට යන විදිහට ඔයාලා සිදු වෙනවා සම්පූර්ණයෙන්ම IT කතාවම ඔයාගේ ජීවිතෙන් අයින් කරලා හිතන හිතින්ම අයින් කළා දාන්න ජීවිතෙන්ම අයින් කරනවාද හිතින් අයින් කරනවා. හිතින් අයින් කළා දාන්න. ඒක ජීවිතෙන් අයින් වෙලා යනවා. හරි. හිතින් අයින් කරලා දාන්න වෙනවා සම්පූර්ණයෙන් මම IT qualified කෙනෙක් මම මේ වගේ IT experiences තියෙනවා. ඔන්න ඔය සම්පූර්ණ දේ ඒ වගේ වගේ අරමුණයි ඒකට අදාළව මම මේකේ මැනේජර් කෙනෙක් හරි ඒ වගේ මම මේ වගේ සැලරි එකක් හරි මේ වගේ ගාණක් මට ගෙවන අවුරුද්දට ඔය වගේ කියලා හිතා ගන්න සම්පූර්ණ ඒ කතන්දරේම ඔයාලා සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා නිදහස් සත්වයක නැත්නම් නිදහස් ජීවියක නැත්නම් නිදහස් ස්වභාවික කෙනෙක් බවට මුලින්ම පත් වෙන්න ඕනේ. එතකොට තමයි IT ඉන්ඩස්ට්‍රි එක ඔයා ළඟට එන්නේ. නැත්තම් ඔයාට පුළුවන් අර කලින් විදියට මොටිවේට් වෙලා ධනාත්මක වෙලා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වෙලා ඔන්න ඔය විදියට ඒකෙන් මොන හරි වැඩක් කරගන්නත් නමුත් මම මේ පෙන්නුම් කළ දෙල විදියට මොකද මගේ හයර් සෙල්ෆ් එක ප්‍රතික්ෂේප කරනවා අර විදිය මම දන්නේ නැහැ ඇයි කියලා ඒක තමයි මගේ විදිය. හරි මගේ යන පාරට අනුව පෙන්නුම් කළ දෙන දේවල් තමයි මම උගලන්ට අරගෙන එන්නේ. ඒ නිසා සමහර මගේ අයිඩියාස් ගැලපෙන්නේ නැති වෙනවා හැමෝටම. එහෙම වෙන්නත් පුළුවන් ගැලපෙන්නත් පුළුවන්. නමුත් වෙනස් වෙනවා. හරි. එතකොට මගේ හයර් සෙල්ෆ් එක මාව ගයිඩ් කරන්නේ ඔන්න ඔය වගේ පාත් එක. එතකොට එයා පෙන්නුම් කරලා දෙන්නේ ඔන්න ඔය ඔතනින් තමයි ඔයාට වැලියු එක ගන්න පුළුවන් වෙන්නේ මේ රියැලිටි එකේ කියන. මොකද අපි දැන් සාමාන්‍යයෙන් දන්නවා අපිට යමක් ඇටච් වෙලා නැත්නම් ඕනේ කිය ඉන්නකොට අපිට එනවා මෙන්න මේ වගේ ඉමෝෂන්ස්. මම මුලින්ම කිව්වා වගේ ඇන්සයිටි එක එහෙම නැත්නම් අනාගතය පිළිබඳ බිය තියෙනවා. ඊට පස්සේ අපිට නැතිකම කියන හිඟකම කියන එක එනවා. ඒ වගේම ඩීටැච් වෙනකොට ඒක අපිට හිතින් අයින් කරන්න පුළුවන් හැකියාව වෙනකොට එනවා අපි ගැනම විශ්වාසයක් සහ අපි එන්න නිකන් පුළුල් වෙන අපේ හිත දියුණු වෙන්න ගන්නවා. ඒ වගේම අපිට එනවා පුදුමාකාර ෆ්‍රීඩම් එකක් අපේ හිත තුළ. ඊළඟට ඩීටැච්මන්ට් එක සිදු වෙනකොට ආගේ ස්නායු පද්ධතිය එන්න ෆ්‍රෙෂ් වෙන්න ගන්නවා. එයාට ඒ සර්වයිව් වෙන්න ඕනේ මම අර ගන්න ඕනේ මේක තමයි මගේ ක්වොලිෆිකේෂන් ඔය වගේ ඒ සම්පූර්ණ කතාවම එයාගේ පද්ධතියෙන් ඉවත් වෙලා යනවා. ඒතකොට ආගේ මොළේ ආගේ ශරීරයේ ස්නායු පද්ධතිය හදවතේ මේ ක්‍රියාකාරීත්වය තවදුරටත් නැචරල් වෙන්න ගන්නවා. ඒ නැචරල් වෙනකොට ආගේ හිතට දැනෙනවා සේෆ්ටි එක කියලා ප්‍රධාන අංගයක් මම විශ්වය කියන මගේ වැඩසටහන තුළ එහෙම නැත්නම් මැනිෆෙස්ට් විත් කොස්මික් එනර්ජි කියන වැඩසටහන තුළ කී පොයින්ට් එකක් විදියට එහෙම නැත්නම් මූලික ප්‍රභාවය විදියට එතකොට ඒ කොටස හඳුන්වනවා. ඔන්න ඒ සේෆ්ටි එක ඔයාලා දැනෙන්න ගන්න. ඇත්තට මේ සේෆ්ටි එක කියලා කියන්නේ හිතට දැනෙන ආරක්ෂිත බව කියලා කියන්නේ ඇත්තම මැග්නට් එකක්. එතකොට ඔතනට එන්න බැරි වෙන ට්‍රැප් එක තමයි අපතුල තියෙන. අපි චේස් කරන්න මුලින්ම හුරු වෙන්නේ. අපි මොටිවේට් වෙලා ධනාත්මක වෙලා ඔක්කොම කරගෙන චේස් කරන්න හුරු වෙනකොට ඇත්තම ආගේ හයර් සෙල්ෆ් එක හඳුනගන්නේ ඔයා අනාරක්ෂිත කෙනෙක් කියලා. ඒ කියන්නේ ඔයා මේ රියැලිටි එක ඔයාට ප්‍රශ්නයක්. මේ 3D ලෝකේ නැත්තම් මේ භෞතික ලෝකේ ඔයාට ප්‍රශ්නයක්. ඒකට ප්‍රශ්න කියන සිග්නල් එකම තමයි අපි ට්‍රාන්ස්මිට් කරන්නේ. එතකොට ඔතනට එන්න ඇත්තටම දැන් ලොකු කොහොමද මම ඩීටැච් වෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා නේද? එතකොට විසඳුම අපි කිව්වොත් ඒ විසඳුම කියලා කියන්නේ මම කිව්වා එතකොට මුලින්ම මේ වීඩියෝ එකේ මම පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගත්තා කියලා. ඒතර හිතන්න අරමුණ මේ විදිහට තියෙනකොට ඒකේ ලොකු weight එකක් නේද? ඒ weight එක ඇත්තටම අපිට අයින් කරගන්න බෑ. හරි. weight එක අයින් කරගන්න බෑ. හැබැයි මම කරපු දේ තමයි එතකොට මම කරපු ඇඩ්ජස්ට්මන්ට් එක තමයි ඒ වගේම weight එකක් තියෙන දෙයක් මම හොයා ගැනීම. හරි. එතකොට මේ weight එක මම හොයාගත්ත විදිහ තමයි මොකද්ද මේ අරමුණට අදාළ මගේ ලොකුම ඉමෝෂන් එක. හරි. ඒ අරමුණට අදාළ ලොකුම ඉමෝෂන් එක මොකද්ද කියලා මම හොයාගත්තා. එතකොට ඒ ඉමෝෂන් එක එහෙම නැත්නම් හැඟීම ඒ චිත්ත වේගය ප්‍රමාණයටම
තව අරමුණක් මම මේ පැත්තෙන් ඇති කරගන්නවා. ඒ අරමුණ මට කරන්න පුළුවන් දෙයක්. හරි. ඒ අරමුණ මට කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. හරි කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඒකට බාධාවක් නෙමෙයි නෑ. මම උත්සාහ කරලා කරන්න පුළුවන් දෙයක්. ඒකට අමුතු ක්‍රමවේද ධනාත්මක වෙන්න මොටිවේට් වෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය මට කරන්න පුළුවන් විදිය අරමුණක් ඒක. හරි. හැබැයි ඒ අරමුණෙන් මෙන්න මේ බැරි වෙච්ච අවුරුදු 12 තිස්සේ බැරි වෙච්ච ඒකේ weight එකම මෙයා මේ අරමුණ තුල තියෙන emotion එකේ තියෙනවා. හරි. එතකොට මේ emotion දෙකේ තරාදිය balance වෙනවා. එතකොට මේ දෙයට මගේ අවධානය දුන්නට පස්සේ විතරක් නෙමෙයි අවධානය විතරක් දුන්නේ නැහැ. ඒතකොට මම ඒකට අදාළ ඇක්ෂන් එක කරන් ඒ යම්කිසි දෙයක් තිබ්බ කරන්න. යම්කිසි කාලයක් තිස්සේ කරන්න ඕන දෙයක් තිබ්බා. මේ අරමුණ මම උඩට ගත්තට පස්සේ අර ඉමෝෂන් එක ෆුල්ෆිල් කරගන්න. හරි මෙයාගෙන් හම්බෙන්නේ නැති ඉමෝෂන් එක ෆුල්ෆිල් කරගත්තට පස්සේ මෙයාගෙන් අන්න එතකොට මෙයාගේ වැලියු එක මට නැතුව අවුරුදු 12 තිස්සේ ඒක පස්සෙන් යන්න සිදු වුණත් ඒ වැලියු එක නැති වෙලා ගියා. يعني හිතින්ම ඒ වැලියු එක අයින් වෙලා ගියා. එතකොට මේකෙන් ගන්න තිබේ ප්‍රයෝජනේ අවුරුදු 12 තිස්සේ උත්සාහ කරලා ගන්න තිය ප්‍රයෝජනේ මට නැති වෙලා. කියන්නේ අහෝසි වෙලා ගියා. කැන්සල් වෙලා ගියා අතන. අවශ්‍ය වුණේ නැහැ ඒක තවදුරටත්. එතකොට ඒක ලැබුණත් එකයි එහෙම ලැබුණා කියලා ඒක අර ඒ කලින් ගන්න තිබ්බ ප්‍රයෝජනේ එකකින් දැන් මට නැහැ. හරි. තියෙන හොඳයි ඉෂ්ට වෙන එක. ඒතර ඒක ඉෂ්ට වීමක් හැරෙන්න ඒකට මම දුන්න weight එක ඒ weight එක කියලා කියන්නේ emotion එකේ බර ඒ හැඟීමේ බර සම්පූර්ණයෙන්ම කැන්සල් වුණා. මොකද මේ පැත්තේ මම මේ ගොඩනගපු දේ ඒ අරමුණ මට ඉෂ්ට කරගන්න පුළුවන් දේ තනියම. එතකොට ඒක මම ඉෂ්ට කරගත්තට පස්සේ ඒකෙන් අරමුණේ තිබ්බ අවුරුදු 12 තිස්සේ පස්සෙන් ගිය අරමුණේ තිබ්බ weight එක මේ පැත්තට ට්‍රාන්ස්ෆර් වුණා. හරි. ඒතර මේකේ අදාළ ස්ථාවරත්වය එතකොට ආවා. මේක එතකොට ගැලවිලා ගියා. ඒ කියන්නේ emotional weight එක ට්‍රාන්ස්ෆර් කරාම මේ පැත්තට. කියන්නේ අපි මේ පැත්තට දීලා තියෙන අරමුණට දීලා තියෙන බර වටිනාකම කියන්නේ හැඟීමට සම්බන්ධයි අපේ ඒ වටිනාකමත් එක්ක තමයි ඒකේ බර තීරණය වෙන්නේ හැඟීම ප්‍රමාණය තීරණය වෙන්නේ. හරි ඊට පස්සේ තමයි අපි ඒක පස්සේ දුවනවා නැද්ද කියන එක තීරණය කරනවා වගේ ඔක්කොම කතන්දර ටික ඉෂ්ට වෙන තව එකක් අතන මම නිර්මාණය කළා. ඒතකොට මේක මට කරන්න පුළුවන් දා ඒකට කිසිම බාධාවක් නැහැ. මගේ එෆර්ට් එක දාලා මට කරන්න පුළුවන් දෙයක් මම එතකොට මේ පැත්තෙන් ගොඩනගා ගත්තා. එතකොට මෙයා මාව ෆුල්ෆිල් කරනවා. මෙයාගේ ෆුල්ෆිල් මෙයාගෙන් බලාපොරොත්තු වෙන ෆුල්ෆිල්මන්ට් එක නැත්තම් පරිපූර්ණත්වයම මට මෙයාගෙන් එතකොට හම්බ වෙනවා. අන්න එහෙම තියෙනකොට මෙයා එතකොට නෑ මේක ඉෂ්ට වෙන්නේ නෑ අනම්මල ඔක්කොම කතන්දර ටික අවුරුදු ගානක තිබ්බ ඒ ඇන්සයිටි එක සම්පූර්ණයෙන්ම එතකොට කැන්සල් වෙලා යනවා. මොකද මේකෙන් මට ෆුල්ෆිල් වෙන්න පුළුවන් වුණා. තවත් එතකොට කීවර්ඩ් එකක් තමයි ඕන ගන්න පුළුවන්. ඩිපෙන්ඩන්ස්. එහෙම නැත්නම් අපි මේක මත පදනම් වෙන ඒ අරමුණ මත පදනම් වෙන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා මම එතකොට ගොඩනගව වෙන එකක්. එතකොට මට ඒක මත පදනම් වෙන්න පුළුවන්. ඒකේ මේ වගේ කරදරයක් නෙමෙයි. හරි. ඒ කියන්නේ සිදු නොවන දෙයක් නෙවෙයි. නිසා ඒක සිද්ධ කරගන්න පුළුවන් වුණ එකක් නිසා ඒකට එතකොට බබයි ඩිපෙන්ඩන්සි එක මෙයාට බාර දෙනවා. එතකොට මෙයා මත ඩිපෙන්ඩ් වෙවි ඒක තවදුරටත් චේස් කරන්න අවශ්‍ය නැති වෙනවා. එහෙම සම්පූර්ණයෙන්ම ඒක අත්හැරලා දැම්මට පස්සේ අන්න ඒ අරමුණ මගේ ළඟට එන්න ගන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ වටිනාකම අත්හැරලා දැම්මට පස්සේ එයාට ආය වෙන choice එකක් නැහැ. ඔයාව හොයාගෙන එනවා ඒක ඇරෙන්න. ඒ කියන්නේ ප්‍රතිඵලය ඉෂ්ට වෙන්න. ඒ කියන්නේ සම්පූර්ණ අවුරුදු 12ක සිදුවෙච්ච නැති කතාව ඉෂ්ට වෙන්න අවශ්‍ය සිදුවීම් මාලාවම සැකසෙන්න ගත්තා. ඒ වගේම ඒකට උපකාරයක් විදිහට තමයි මම ඔයගොල්ලන්ට හැමදෙස්සෙම හඳුලා දෙන්න මගේ වීඩියෝ වල තියෙන shadow work system එක තමයි මට ප්‍රයෝජනවත් වුණේ. ඇත්තටම ඔය ඇඩ්ජස්ට්මන්ට් එක ඇත්තටම කරගෙන ඉවසයි තමයි මම මේ පිළිබඳ හැමදෙස්සෙම කතා කරන්නේ. ඒක හරියට හිතන්න බලන්න මේ වගේ අපි ආතන black hole කියලා જાතියක් කළු කුහර කියලා જાතියක් මේ අහසේ තියෙනවා කියලා. ඒවට හැම මැටීරියල් එකක්ම ඇදලා ගන්නවා. කාටවත් බේරෙන්න බෑ කියලා තියෙනවා. හරි. ඒකට black hole එක කියලා කියන්නේ හිස් එකක්.
හරි බ්ලැක් හෝල් එක කියලා කියන්නේ පිරිපුන් එකක් නෙමෙයි හිස් භාවයක් කියලා කියන්නේ අපි හිතන දේවල් වලින් පිරීලා නෙමෙයි ඒක තියෙන්නේ අපි හිතන දේවල් වලින් හිස් හරි නමුත් ඒකේ අවකාශය කියන එක පිරීලා තියෙන අවකාශය කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන ප්‍රබලම අංගයක් අපි හිතන්නේ නැහැ හරි එතකොට අන්න ඒ වගේ ඒකට හැමතිස්සෙම හැමදේම ඇදලා යනවා වගේ ඔන්න ඔය විදිහට ඔයා අතනින් ඩීටැච් වෙන ඒ බර ඒ වටිනාකම නැති කරන්න ඒකට තියෙන අන්න එතකොට තමයි ඔයා මේ බ්ලැක් හෝල් එක බවට ඇත්තටම පත් වෙන්නේ. හොඳයි එතකොට ඕක තමයි අද කතාව මගේ අත්දැකීමක් ඔය විදිහට ඕගොල්ලන්ත් එක්ක ෂෙයා කරගත්තා. ඔයගොල්ලන්ට කැමති නම් තවදුරටත් මේ දේවල් ගැන ඉගෙන ගන්න මේ අරමුණු සම්බන්ධ විවිධ වැඩසටහන් තියෙනවා. එතකොට මගේ වෙබ් අඩවිය තුල වීඩියෝ කෝසස් විදිහට තියෙනකොට ඕගොල්ලන්ට ඕන තරම් කාලය අරගෙන ඕගොල්ලන්ගේ ජීවිත කාලේ පුරාම ඇක්සස් කරන්න පුළුවන් ඒවා. ඒ වගේම මේ රියල් නොලෙජ් එක මේ ලෝකෙට අරගෙන එන්නත් ඕගොල්ලෝ ඒ තුලින් දායකත්වයක් දක්වනවා. හොඳයි අපි ඊළඟ පාරට හම්බ වෙමු. ආයිබෝ